මේ මොහොතේ මම ඉන්නේ ඓතිහාසික දළදා වහන්සේ දළදා මාළිගයේ අසල යම්කිසි ආකාරයකට දළදා මාළිගයේ අසලට මට මේ වැඩසටහන ඇත්තටම කරන්න අවශ්‍යතාවය තිබුණත් කොහෙද කියලා මට ඒක තීරණය කරේ නෑ. නමුත් අද දිනේ තමයි 2025 තුන්වෙනි මාසේ 13 පොය දවසේ කියන්නේ දුර්ගුණම් මැදින් පොය දවසේ. එතකොට ඇත්තටම මට ඊයේ අහඹු ලෙස ඊයේ තීරණය කරා යම්කිසි විදියකට මට මේ මහා නුවර දළදා මැදුරට එන්න දළදා වහන්සේ වඳ පුදා ගන්න ඉන්න අවස්ථාවක් හම්බ වුණා. ඉතින් මම කල්පනා කරා මේ වැඩසටහන යම්කිසි ආකාරයකට මම මේ දෙවිමුණ්ඩ දේවාලයේ මම කල්පනා කරා කොහෙද තීරණය කරා මම යම්කිසි විදියකට මම කල්පනා කරා කොහෙද මම මේ වැඩසටහන කරන්නේ කියලා. ඒතර මට එකපාරටම මනසට ආවේ දෙවිමුණ්ඩ දේවහාමුදුරන් වහන්සේගේ දේවාලයේ ඉදිරිපිට මේ වැඩසටහන කරන්න ලෝයස් සිල් දෙනාටම මේක දැනගන්න පහේ තුන්වෙනි මාසයේ 13 වෙනිදා මම දැන් මේ වැඩසටහන කරන්න යම්කිසි ආකාරයකට මට මඟ පෑදුනා. දළදා වහන්සේ වෙල පුදා ගන්න අවස්ථාවක් අහඹු ලෙස හම්බුණා. ඉතින් මම මේ ඇත්තටම ශ්‍රී දළදා වහන්සේ ප්‍රදර්ශනයේ පිළිබඳව යම්කිසි විදිහට වැඩසටහනක් කරන්න ඕනේ කියලා විශ්ව තීරණය කරා මා විසින් රට තුරට දෙන්න ඕනේ කියන එක. නමුත් මම මේ වැඩසටහන කරන්න කොහෙද කියන එක තෝරගත්තේ නැහැ. නමුත් අහඹු ලෙස ඊයේ මට අද දළදා වහන්සේ වඳින්න එන්න අවස්ථාවක් හිමි වුණා. ඒ වෙලේ මම කල්පනා කරා මම මේ වැඩසටහන කොහේ හරි කරනවා කියලා. නමුත් මේ භූමියට ආවට පස්සේ මේ පින් භූමියට ආවට පස්සේ මගේ මනසට දුන්නේ මේ වැඩසටහන දෙවිමුණ්ඩ දේවාලයේ ඉදිරිපිටදී කරන්න කියන එක තමයි මනසට දුන්නේ. ඉතින් මම ඒක විශ්වයේ ශක්තියත් එක්කම විශ්වයේ බලයත් එක්කම මේ කරුණු කාරණා කීපයක් ශ්‍රී දළදා වහන්සේ වෙනුවෙන් ශ්‍රී දළදා වහන්සේගේ ඉදිරියේදී පැවැත්වෙන ප්‍රදර්ශනය වෙනුවෙන් යම්කිසි විදියකට සම්මුඛ වීමක් මේ මොහොතේ මා මේ වැඩසටහන කරනවා. එහෙමනම් ආයිබෝවන් කියලා පටන් ගන්නවා. සිංකඩ ගලේ පුරේ දළදා බුදු රශ්මි විහිදින තුරුනේ වරේදී සිංහලයන් අතේ සිංහලේ දීසිත සරණයි දළදා සම්දුනේ. එතකොට මේ යම්කිසි ආකාරයක ගීතය ඔයගොල්ලන්ට මතක ඇති විශ්වකර්ම වැඩසටහනේ මම මුලින්ම මගේ වැඩසටහන පටන් ගත්ත දවසේ මම කිව්වා මට මෙන්න මේ විදිහට මාව යම්කිසි විමානවලට අරන් ගිහිල්ලා මේ ගීතය කිව්වා කියලා. එතකොට ඒ ගීතය කියන්නේ සිංහලයන් හට සිංහල දේශක සරණයි දළදා සමිඳුන්නේ කියලා. ඒ ගීතය විශ්වයේ විසිනුත් යම්කිසි විදිහකට සනාථ කරන්න හේතු කාරණා තියෙනවා. ඒ හේතු කාරණා තමයි දැන් මම මේ මොහොතේ ඔබලාට දැනගන්න විශ්වයේ මඟ පෙන්වීමත් විශ්වයේ ආශිර්වාදයත් විශ්වයේ මේක එළියට දාන්න කියලා යම්කිසි විදිහකට මේ මොහොතේ පවසන හින්දා මම මේ අද දිනේ මේ වැඩසටහන සත්‍ය ප්‍රකාශයක් ඔබලාට කරනවා. එතකොට ඇයි එහෙම කිව්වේ? සිංහලයන් හට සිංහල දේශිත සරණයි දළදා සමිඳුන්නේ. එතකොට මේ බෞද්ධ රටක් මේක කාටවත් කියන්න බෑ මේක බෞද්ධ රටක් නෙමෙයි කියලා. ඒ කියන්නේ යම්කිසි හේතුවක් මත. එතකොට අහගන්න මෙන්න මේ දේ මට 2020 තමයි මේ ආරංචිය මට ආවේ. අද වෙනකොට මේ රටේ බෞද්ධ නොවන අන්තවාදී කල්ලි තියෙනවා 2000කට වැඩි පැත්තක්. ඒ වගේම යම්කිසි විදිහකට ප්‍රබල ලෙස තියෙන ඒවාක් තියෙනවා පොඩි පොඩි ඒවාක් තියෙනවා. ඒ හැමදේම අපේ ඒ කියන්නේ දර්ශනීය බුද්ධ දර්ශනීයට තමයි බොහෝ වෙලාවට පහර වදින්නේ. ඉතින් මම අන්නේ හිඳයි එදා ඒ දෙවිවරු යම්කිසි දෙයක ගීතේ කිව්වේ සිංහලයන් හට සිංහල දේශක සරණයි දළදා සමිඳුන්නේ කියලා. ඉතින් මම ඇත්තටම මේ පත්විච්ච පාලකතුමාට ඒ කියන්නේ ජනාධිපති පාලකතුමාට ස්තුති කරනවා අවුරුදු 16කට පස්සේ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට අදහස් කිරීම ගැන. නමුත් මේ අදහස් කිරීම ගැන සතුටු වෙන්නේ නැහැ. සතුටු වෙනවා වගේම සතුටු
වෙන්නත් බෑ නොවෙන්නත් බෑ. මොකද ඒ අදින් අවුරුදු 16කට ඉස්සෙල්ලා තමයි දළදා ප්‍රදර්ශනය කරලා තියෙන්නේ. නමුත් එදා තිබිච්ච තත්ත්වෙ නෙමෙයි අද තියෙන්නේ. අද අන්තවාදී කල්ලි ඉන්නවා අපට හොරා යම්කිසි විදියකට එක විදියට ඉන්නවා. ඒකෙන්ද මේ දළදා ප්‍රදර්ශනයේ සැබෑම විශාල ආරක්ෂාවක් තියෙනවා කියලා උන්වහන්සේලා පෙන්නනවා. ඒ කෙසේ වෙතත් දළදා වහන්සේට කාටක් කරන්න බෑ. ඒ වෙනුවෙන් අපි අපකට වෙනවා. එතකොට යම්කිසි විදිහකට මේ අන්තවාදී කල්ලි ඇයි මෙච්චර මේ විදිහට යම්කිසි විදිහකට මම මේ ආගම්වාදයක් කියනවා නෙමෙයි මට පෙන්නන දේ කියන්නේ. එතකොට මේ අන්තවාදී කල්ලි මේ තරම් පිරිසක් මේ තරම් කණ්ඩායම් කියන්නේ 2000කට වැඩි පිරිසක් වැඩි කණ්ඩායම් කියන්නේ අන්තවාදී සංවිධානාත්මක කල්ලි 2000කට වැඩි පිරිසක් තියෙනවා කියලා තමයි උන්වහන්සේ පෙන්නන්නේ. එතකොට ඒගොල්ලන්ට ප්‍රබලත්වය දුන්නේ අපේ මේ හිටපු පාලකවරුන් තමයි. මොකද ඒගොල්ලෝ නොදැන හිටියා නෙමෙයි. මොකද ඒගොල්ලොත් කරේ යම්කිසි විදිහකට ඒගොල්ලන්ගේ බලය සහවුරු කරගන්න, ඒගොල්ලන්ට යම්කිසි විදිහකට පාලනේ අහිමි වෙයි කියන දෙච්ච හැම වෙලාවකම මෙන්න මේගොල්ලන්ගෙන් ඒගොල්ලෝ උදව් උපකාර ගත්තා. ඒක විශ්වයට රහසක් නෙමෙයි. ඒක මිනිස්සුන්ට මම හිතන්නේ රටේටත් රහසක් නෙමෙයි නේද කවුරුත් කියන්නේ බයයි. මම අද බය නැති එක කියනවා. ඒකින්ද යම්කිසි විදිහකට මම මේ රටේ පාලකතුමාට ඇත්තටම ඔහුත් නොදැන ඉන්න බෑ. මොකද ඔහුත් නොදැන ඉන්න බෑ මේ සම්බන්ධව ඔහු දන්නවා ඇති කියලා මට හිතෙනවා. ඒ කෙසේ වෙතත් ප්‍රදර්ශනය කිරීම ගැන අපි සතුටු වෙනවා. මොකද ඒයින් පස්සේ මේ රටට ලොකු දෙයක් සිද්ධ වෙනවා. ඒක යම්කිසි විදිහකට අපි සතුටු වෙන්නේ මම සතුටු වෙන්නේ ඇත්තටම කිව්වොත් ඒ සම්බන්ධව ලොකු කරුණු අපිට ආරංචි වෙලා තියෙනවා. අපිත් එක්ක දුරකථනයේ මාත් එක්ක සංවාදය කරලා තියෙනවා. මොකද සමහර අය කියනවා කට කතා වෙන්න පුළුවන්, බොරු කතා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇත්ත කතා වෙන්නත් පුළුවන්. දළදා වහන්සේ දළදා මෙදිරි වැඩෙන්නේ. තියෙන්නේ මෙන්න මේ ගම්පහ ඉඳුරුගොඩ අහවලාගේ භවනක් තියෙනවා. ඒකෙන් තමයි දියසේන පහළ වෙන්නේ. දියසේන තමයි ඔය දළදා වහන්සේ එතන හංගලා තියෙන්නේ කියලා කතාවක් තියෙනවා. ඊට අමතරව දියසෙන් කියන කට්ටිය කියන නෑ මේ වඩම්මල අපි ගාව තියෙනවා. ඊට අමතරව කියන නෑ මේ තියෙන බොරු එකක්. ඉතින් අපිට සත්‍ය කියන්නේ අපිට නියම සත්‍ය දැනගන්න සතුටු වෙන්න පුළුවන්. අපේ තියෙන සැක සංකා දුරු කරගන්නත් අපි මේ දළදා ප්‍රදර්ශනයේ වෙනුවෙන් අපි අපකැප වෙනවා. යම් කිසි විදිහකට මට පුළුවන් විදිහට ඒ කියන්නේ මම මේ ඉස්සෙල්ලා 2023 අගෝස්තු මාසයේ දවස් 10ක් මේ ස්ථානයේ උත්කලවන්න දේවාල ස්ථානයේ මට යම් කිසි පූජාවක් කරන්න කිව්වා. දවස් 10ක් මම නැවතිලා ඉඳලා ඒ පෙරහැර සමයේදී ඒ මට නියම කරපු දේ මම කියලා මේ දේ කරා. ඊට පස්සේ ඒගොල්ලෝ මට මම වැඩසටහනක් කරලා ඇති වෙනුවෙන් මෙන්න මේම දෙයක් වෙනවා කියලා මම ඒක දැන් මෙතන කියන්නේ නැහැ. ඒ වැඩසටහන ඕන කෙනෙකුට විශ්වකර්ම නාලිකාවෙන් බලන්න පුළුවන්. එතකොට මේ වෙනුවෙන් තාම යම් කිසි විදිහකට විශ්වයේ විසින් මට පවරලා නෑ රාජකාරියක්. ඒ රාජකාරිය පැවරුවොත් මා මොන දුකක් ඉඳගෙන හරි ඒ රාජකාරිය කරනවා අති උත්තම දළදා වහන්සේ වෙනුවෙන්. මොකද අපගේ මුදුන් මල්කඩ ඒ වගේම අපගේ බෞද්ධයන් වෙනුවෙන් අපට වඳින්න පුදන්නේ ඒ වගේම අපගේ ඒ කියන්නේ දැන් කියනවනේ සිංහලයන් හට සිංහල දේශයට සරණයි දළදා සම්මිතිනේ දළදා වහන්සේ වැඩ ඉන්න තාක්කල් සිංහලයා කියන ජාතියට මේ හිලයට මුකුත් කරන්න බෑ කාටවත්. ඔය මොන අන්තවාදී කල්ලි මෙහි පිටේවුවත් මොන මේ රට යම් කිසි විදිහකට රට ගන්නවත් මේ දළදා වහන්සේ මේ රැස් විහිදෙනකන් මේ දළදා වහන්සේලා වැඩ ඉන්නකන් අපේ සිංහලයට කාටවත් මුකුත් කරන්න බෑ. දැන් අද වෙනකොට හුඟක් අය ඉතින් කියන මහාචාර්ය ආචාර්ය වෛද්‍යවරු ඉංජිනේරු එතකොට ඒගොල්ලෝ උගත් මට්ටමින් කතා කරන්නේ. ඒ වුණාට අපි මේ හෙළ දීපයක් හෙළ ඉතිහාසයක් තියෙන හෙළ දීපයක්. එතකොට මට කියන්න තියෙන්නේ මේ හෙළ දීපේ ඔය කොයි කවුරු මොන තනතුරු තනන්තර ගත්තත් අපි මේ හෙළ දීපේ හෙළ යක්කු බලමු කියලා. මොකද ඒක මම දැන් හොඳට අවබෝධ කරගෙන තියෙන්නේ මට මේ හැම දෙයක්ම විශ්ලේෂණය පේන්නේ නැති නිසා. තාම මේ ඇයිට ඒක හිතාගන්න බැරුව ඇති ඇයි මම එහෙම කියන්නේ කියලා. මම තව ආවයක් කියනවා අපි හෙළ යක්කු බලමු කියලා. මේ හෙළ ඉතිහාසයේ ලොකු ඉතිහාසයක් තියෙන පින්වන්ත රටක් මේ ශ්‍රී ලංකාව කියන්නේ.
ඒක අපේ එක එක්කෙනා එක විදිහට පාලනය කරලා එක අයගේ උදව් උපකාර කළා මේක විනාශ කරා. එතකොට මේක විනාශ කළා යම් කිසි විදිහකට අපට ඒ සරණ ගන්න ඒ පිහිට ගන්න යම් කිසි වැඩපිළිවෙලක් කරන්න සිද්ධ වෙනවා. ඒ වැඩපිළිවෙල කරන්න ඒ අපේ පාලකතුමාට තුළු මහානායකතුමාට ඒ වෙනුවෙන් රාජකාරී කරන ත්‍රිවිධ හමුදාවට හැම දිනාටම කිසිම අතුරු ආන්තාවක් නොවි ඒ කාලේ ඒ ප්‍රජාශනයේ පටන් ගත්තා ඉඳලා අවසන් වෙනකම් ඒ රැකවරණය ආරක්ෂාව ආශිර්වාද විශේෂයෙන් ශ්‍රී දළදා වහන්සේ ආරක්ෂා කරගෙන ඉන්නා වූ දරිමුණ්ඩ දෙවි හාමුදුරන් වහන්සේ මේ පුණ්‍ය භූමියේ වැඩ ඉන්න ශ්‍රී දරිමුණ්ඩ දෙවි හාමුදුරන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ආශිර්වාද ඒ හැම දිනාටම ලැබිලා කිසිම අතුරු ආන්තාවක් නොවේ හැම දිනාටම පුදා ගන්න ලැබේවා කියලා මම යම් කිසි විදිහකට අදිස්ථාන සත්‍යයක් ක්‍රියාවක් කරනවා. ඉතින් මගේ වැඩසටහන ඕකයි. ඉතින් මට බොහෝ දේවල් විශ්ව රහස් තියෙනවා. අපි දන්න රහස් තියෙනවා. අපි ඒව පවසන්නේ. ඉතින් මම ඔක දැනගත්තේ 2030 දී මෙහෙම කල්ලියක් මෙහෙම අන්තවාදී සංවිධානාත්මක අන්තවාදී බෞද්ධ නොවන අන්තවාදී මෙහෙම තියෙනවා අපේ රටේ කිව්වත් මට විශ්වයේ එක දින කාලයක් තියෙනවා. දැන් මේ කාලේ සුදුසුයි මේක එලි කරන්න කියලා. ඒ කොහොම ආවත් අපිට මේ අපේ මේ ශාසනය ආරක්ෂා කරගෙන ඉන්න දෙවිවරු අපිට කිසිම වෙලාවකවත් එහෙම රටට විපත්තියක් වෙන්න දෙන්නේ නැහැ. මොකද මේ දළදා වහන්සේ ආරක්ෂා කරන්නේ දැඩිමුණ්ඩ දෙවි හාමුදුරන් ඇතුළු 34 වරන් දෙවි හාමුදුරුවෝ. ඒගොල්ලෝ එක සද්ධාවෙන් ඒක යම් කිසි විදිහකට බොහොම බලගත් විදිහට ඒව ආරක්ෂා කරනවා. ඉතින් අද මේ වෙනකොට මේ මිනිස්සයා අතින් ඒක කෙරෙනවා අඩුයි. මම ඒක නම් වශයෙන් කියන්නේත් නැහැ. පුද්ගලයා වශයෙන් කියන්නේත් නැහැ. නමුත් දෙවිවරු ඊට වැඩි මෙහෙයක් ශ්‍රී දළදා වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙන් කරනවා. ඉතින් මම කියන හැම දිනකටම මේ මගේ වැඩසටහන බලලා මම ජාතිවාදී කියලා කියනව නෙමෙයි. නමුත් හැමෝමත් නෙමෙයි. මේක මොකද අපිට නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ පොරෝකෙටියට යනකම් මේක ගියෙත් මේ අපේ හිටපු ප්‍රබලයන් හින්දා මොකද ඒගොල්ලෝ අදටත් විශ්ේ පෙන්නනවා. ඒගොල්ලන්ට යම්කිසි මෙහෙයුමක් කරන්න ඕන වුණොත් ඒගොල්ලෝ මෙන්න මේ පිරිසව තමයි යොදාගන්නේ. ඒ යොදාගෙන ඉතින් ඒගොල්ලන්ට රටක් වැඩක් නැහැ, ජාතියක් වැඩක් නැහැ, දුවන් වැඩක් නැහැ. නමුත් මේ අපේ රට, අපේ දුවදරුවන්ගේ රට, අපේ දරුවන්ගේ අනාගතය, අපේ රට, අපේ සිංහලට යන්න තැනක් නැහැ. අපිට මොන හරි ප්‍රශ්නයක් වුණොත් මේ රට ඇරෙන්න අපිට වෙන රටක් නැහැ. එහෙමනම් අපේ මේ උන්වහන්සේලා කියන මේ දළදා වහන්සේ වැඩ සිටින තාක්කල් සිංහලයට කවදාකවත් වරදින්නේ නැහැ. සිංහලයට මොනවක්වත් කරන්නත් බැහැ කියලා. එමනම් මම නැවත වාරයක් කියනවා එහෙමනම් මම නැවත වාරයක් යම් කිසි විදිහකට කියනවා සාදු දළදා සමිඳු පුදන්නට නිවරත් අපි නිදේවම් සාමෙයි මල් රටේ පිදෙන්නට දළදා සමිඳුගේ බාරෙදින කියලා මම වැඩසටහන අවසන් කරනවා. ඒ වගේම මම මේ මොහොතේ මගේ වැඩසටහන බැලුවත් එකයි මට එන අදහස් මම මේ වෙලේ ප්‍රකාශ කරනවා. එතකොට අපිට දැන්පත් වෙච්ච ජනාධිපති පාලකතුමා ඇත්තටම හොරෙක් නෙමෙයි. ඒ ගැන අපි සතුටු වෙනවා. හොරෙක් නෙමෙයි හින්දා සතුටු වෙනවා. ඉතින් එතුමා හුඟක් උත්සාහයක් ගන්නවා යම්කිසි වාචිකව යම්කිසි දේශනා කියමින් ඔහු කියනවා. නමුත් ඔහුට ක්‍රියාවෙන් කරගන්න අපහසු තත්ත්වයකටපත් වෙලා ඔහු යම් තැන්වලදී අසරණ වෙලා තියෙනවා කියලා අපිට විශ්වය පෙන්නනවා. නමුත් ඒ අසරණ කමින් නිදිලා හරියාකාර මේ රට ශක්තිමත් කරගෙන මේ රට පාලනය කරගෙන මේ අදුර්දර්ශී කියන්නේ මේ අදුරු මිස්ට හිටපු අදුරු මිස්ටාය මේ රට විනාශ කරපු අය, මේ රට කාපු අය, මේ රට කාපු මම නම් එදා කාලේ මේ රට කාපු ඇත්ත කියලා මේ අයව ඇත්තටම කිව්වොත් ඒ නීතියට ගෙනල්ලා නීතියෙන්ම යම් කිසි විදිහකට ඒ අයගේ ඒ දේවල් ඔප්පු කරලා
මේ රටට දෙයක් කරන්න කියන එක තමයි අපි කියන්නේ. ඒ වගේම ඉන්නවා බොහෝ පිරිස් මේක පිළිගන්නේ ඒක එක්කෙනා කියනවා. තව දෙයක් මම කියන්න ඕනේ. සමා වෙන්න මම තව දෙයක් කියන්න ඕනේ. ඉන්න සමහරු කියනවා ඊගාවට නාමල් තමයි රජ වෙන්නේ. මෙයාට කරන්න බැහැ. ඊට පස්සේ කියනවා අර දියසෙන්ට තමයි දලදා වහන්සේ වඩින්නේ. මේ දියසෙන් තමයි මෙතන ඉන්නේ. ඉතින් ඒකින්ද මම කියනවා ඔන්න දැන් අවස්ථාවක් තියෙනවා අපේ දැඩිමුණ්ඩ දෙවි හාමුදුරුවෝ වහන්සේ ප්‍රධාන කොටගෙන සෑම දිවිවරුන්ටම එහෙම දෙයක් කවුරු හරි එහෙම කෙනෙක් ඉන්නවා නම් මේ රට තුල නායකයෙක් පාලකයෙක් කියන්නේ කෙනෙක් නායකයෙක් කියන්නේ කෙනෙක් නායකයෙක් ධාර්මිකව අන්න පුළුවන් අවස්ථාවක් තියෙන එහෙමනම් දෙවිවරුන්ටත් මේ කාර්යයේ උඩම ඒ දේත් ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. මොකද මට පෙන්වලා තිබුණට වැඩක් නෑ. මට පෙන්වන්න ඔක්කොම මනෝකායෙන් සිහිනෙන් යම් කිසි විදිහකටනේ. එහෙමනම් ඔප්පු කළාම පෙන්වන්න ඔබ වහන්සේලා යම් කිසි විදිහකට ක්‍රියාදාමයක් කරනවා නම් මේ මොහොතේ ඒ ප්‍රදර්ශනීය කාලය තුලදී ඇත්තටම කියනවා නම් එතකොට හැමෝගෙම මේ සිත්තල තියෙන සැකය ඒ වගේම මේ හැමෝම කියනවනේ මටයි අයිති මමයි උරුමකාරය මටයි මේක තියෙන්න ඕනේ. ඉතින් ඒ ඔක්කොටම දෙන්න පුළුවන් එක දෙයින් උත්තරයක්. එහෙමනම් මම මේ මොහොතේ අදිස්ථාන සත්‍යක්‍රියාවක් කරනවා සියලු දෙවිවරුන්ටත්. එහෙනම් ඔබ වහන්සේලාට ඒ ක්‍රියාදාමයක් තියෙනවා නම් ඔප්පු කරලා පෙන්නන්න අන්න මේ අවස්ථාව උපයෝගී කරගන්න කියලා හැමදිනකටම නම් විශේෂයෙන් ශ්‍රී නමෝ මාතා සුවපත් කරනුතුන් සුවපත් වේවා කියලා මේ මොහොතේ දලදා මාලිගයේ පින්බිම ආසන්නයේ ශ්‍රී දැඩිමුණ්ඩ දෙවි හාමුදුරන් වහන්සේගේ දේවාලයේ ඉදිරි පිටින් ඉඳගෙනයි මම මේ ප්‍රකාශය කරේ. එහෙමනම් හැමදෙනාම සුවපත් වේවා කියලා ආශිර්වාද කරනවා. සුවපත් වේවා සුවපත් වේවා. දැන් බලන්න වැඩසටහන අවසන් වෙලා එළියට එනකොටම විශ්වෙන් දැක්වූ ප්‍රාතිහාර්ය මම හිතන එක ප්‍රාතිහාර්යයක් කියලා. ඇත්තටම කිව්වොත් සාමාන්‍ය අපි දෙවිනි දකින්නේ නෝදක් කරිනක දකිනවා. මේක මහා ඒක Hehehe